සුබ දවසක් ඔයාලා හැමෝටම දිල්ලි ප්ලාන්ට් නර්සරි. ඉතින් අදත් මම ආවන ලස්සන යාළුවෙක් ගැන කතා කරන්න ඔයාලත් එක්ක. ඉතින් මේ ඉන්නේ එයා තමයි. පොදුවේ නම් මෙයාලා ඇමරිලිස් කියලා හඳුන්වනවා. ඉතින් දැන් මම මේ අරන් ඇවිත් ඉන්නේ යාළුවා බාබඩෝස් ලිලි වර්ගයක්. ඉතින් මේ රෝස පාට එක්කෙන. ඉතින් ඔයාලා ගොඩක් ආස කරන ලස්සන මලක් තමයි මේක. ඉතින් අද කතා කරමු අපි මෙයාව කොහොමද හදාගන්නේ කියලා. මගේ මේ ඇමරිලිස් පැලේ නම් තියෙන්නේ බඳුනක තමයි. පෝච්චි එක තමයි මම හිටවගෙන තියෙන්නේ. ඉතින් පෝච්චි එක හිටවනකොට ඔයාලා අහනවා නේ මොකද්ද වගා මාද්ද එහෙම කියලා. ඉතින් ඔන්න වෙනදා වගේ මම මේකට පාවිච්චි කරලා තියෙන්නේ කොම්පෝස්ට් පොහොර වැලි ඒ වගේම මතු පිට පස් කියන දේ තමයි මම මේකට යොදාගෙන තියෙන්නේ. මෙයාලට ගොඩක් ලිහිල් මාධ්‍යයක් තියෙනවා නම් හොඳයි මෙයාලා හැදෙන්න. මෙයාගේ බල්බ් එකකින් තමයි මෙයා හැදෙන්නේ. මේ ලුණු ගෙඩියක් වගේ ඔයාලට පේනවා. ඉතින් එයාව ඒ වගේ හොඳට ජලය ගලාගෙන යන බැසගෙන යන මාධ්‍යක තමයි හදන්න ඕනේ. ඒ වගේම බල්බේ කොටස මේ වගේ උඩට හිටින්න තමයි ඔයාලා හිටව ගන්න ඕනේ. සම්පූර්ණයෙන් මාධ්‍යයෙන් වහගන්න එපා. එහෙම වුණොත් මෙයාලා වතුර එහෙම දානකොට අපි නරක් වෙන්න බලනවා. ඒ වගේම ජලය යොදද්දිත් මෙයාටත් මම දැන් මේ ජලය සතියකින් විතර දාලා නැහැ. සති දෙකකට වතාවක් වගේ මාධ්‍ය හොඳින් වේලුණාට පස්සේ තමයි අපි මෙයාට ජලය ලබා දීමක් කරන්නේ. මොකද ගොඩක් අපි නිතර අනිත් පැලවලට වගේ වතුර දැම්මොත් මෙයා මේ බල්බේ නරක් වෙන්න බලනවා. ඉතින් ඒ නිසා එහෙම ජලය එකතු කරගන්න එපා. ඒ වගේම තමයි මෙයාලට හොඳ ඉරේලියක් අවශ්‍යයි. නමුත් අද ඉරේලියක් අවශ්‍ය නැහැ. ඒ නිසා වලට අනිත් මල් එක්ක මෙයා තියාගන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ මේ මල් ආරම්භ වුණාට පස්සේ මල් එන එක මේක අවුරුද්ද පුරාම මල් වෙන පැලයක් නෙවෙයිනේ. අපිට අවුරුද්දට 3-4 වතාවක් වගේ තමයි මෙයාලගේ මල් හැදීම වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා මේ මල් ඉත්ත ආවට පස්සේ මේක යටින්ම කපලා අයින් කරන්න මල් පර වුණාට පස්සේ. මොකද අපි මෙයාව සූදානම් කරන්නේ එතකොට ඊළඟට මල් වෙන වතාවට ලෑස්ති කරගන්න තමයි අපි දේවල් කරන්නේ. නටුව ළඟින් කපලා ඉවත් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මාසයක් විතර මේක තියෙන්න ඇරලා මේ විදිහටම මේකේ සම්පූර්ණ පත්‍ර ටික වලට ඉවත් කරගන්න පුළුවන් බල්බයට උඩ හරියෙන් මෙන්න මේ හරියෙන් වගේ ඔයාලට පුළුවන් මෙයාලගේ පත්‍ර ටික සම්පූර්ණයෙන්ම කපලා ඉවත් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙයාලව සාමාන්‍ය හේවන තියෙන තැනක තියලා මාසයක් විතර තියෙන්න ඇරලා ටික ජලය ලබා දීලා ඔයාලට පුළුවන් හුරු කරගන්න මෙයාව නැවත ඉරේලියට. එතකොට ආයේ මල් වෙන කාලෙට මෙයා ලස්සනට එයාගේ මල් දීම සිද්ධ කරනවා. ඒ වගේම මෙයාගේ තව විශේෂිතම දේ තමයි මෙයාව ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහටත් ඔයාලට භාවිතා කරන්න පුළුවන් ලස්සනට මේ මල් එකම උනත්. ඊට පස්සේ ඔයාලට මල් පර වුණාට පස්සේ අර මං කියපු ක්‍රමයටම යාව කප්පාදු කරලා එළිය තියලා ඒ විදිහට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් වගේම මල් නැති වුණත් ඉතින් මේ පත්‍ර ලස්සන නිසා ඔයාලට ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට දිගටම උනත් මෙයාලව තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ ලස්සන පැලයක් හදාන්න ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් මට යොමු කරන්න. ඉතින් අදත් ස්තුතියි මාත් එක්ක එකතු වුණාට.